යාළුවනේ වැඩසටහන ආරම්භයේදී අපි ඔබට මේ කියන්නට සූදානම් වෙන්නේ මෙම ලැබුවා වූ නව වසර ඔබට සුබ නව වසරක් වේවා කියලා අපි ඔබට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේමයි අපි ඔබට දැන් තවත් සුබ පණිවිඩයක් කියන්නයි මේ සූදානම් වෙන්නේ. ඒ තමයි දෙසතියකට සැරයක් අපට ඔබගේ නිවහනට එීමට දැන් අවස්ථාව උදා වී තිබෙනවා. ඉතින් පුංචි යාළුවනේ මාසයේ අවසාන වැඩසටහන මගින් අපි ඔබගේ කුසලතා මෙන්ම ලෝකයේ දියුණු රටවල් වල සිදු විශේෂ සිදුවීම්ද විද්වතුන්ගේ විද්වත් අදහස්ද ඔබට ගෙනහැර දැක්වීමට සූදානම් කර තිබෙනවා. ඒ වගේමයි පුංචි නංගිය මල්ලියේ අපගේ දහම්සවනේ සිඟිත්තෝ පෙහෙලිකා පිටුවද ඔබට ගෙනහැර දක්වන්නට සූදානම් කර තිබෙනවා. බුදුරජාණන් වහන්සේ පස්වගත අවසන්හට දහම් දෙසූ අයුරු රසවත් ගීතයකින් ඉදිරිපත් කරන්නටයි අපි මේ සූදානම. සමගිකතු වන්න. ඔබේ හැකියාවන් සහ නිර්මාණයන් අපට ලියන්න. සංවිධායක දහම්සෙවණේ සිඟිත්තෝ ළමා සමාජය ශ්‍රී සුමේධාරාමයේ විල්පත හලාවත. මල් මල් වාගේ මුත්තු කැට වාගේ ගණේ මුල්ල දහම්සෙවණේ සිඟිත්තෝ හා මීගමුව දලොකටුව දහම්සෙවණේ සිඟිත්තෝ එකතු වී ඉදිරිපත් කරන රැඟුමට හා ගැයුමට අපි දැන් එකතු වෙමු. Run,
රසවත් ගීතේ ගායනා කරන්නේ හලාවතින් ලක්ෂිතා දිව්‍යාංජලි යාළුවයි. ඉදිරිපත් කරන්න යන්නේ උකුසා වන්නම ඇසුරින් නිර්මාණය කළ නර්තන අංගයක්. හලාවත, විල්පත, සමාධි ශිල්ප ශාලිකා, දහම් සෙවණේ සිඟිත්තෝ යාළුවෝ පිරිසයි මේ.
වේවා බුදුගුණ ගීතයක්. ගයන්නේ රශ්මිතාරිකා පල්ලම දහම් සෙවණේ සිඟිත්තෝ ළමා සමාජයෙන්. කුසුම්මල් පිපේවා සත්සරින්දී ගයේවා දුක් දුරින් දුරු කෙරේවා මුතුන් සුවේ මග සෙදේවා මුතුන් සුවේ මග සෙදේවා පිරුණු සාලිස් වසුපුරා දිසුදමින් දන සෙනසුනා මල්ල රජදරු සල්වනේ නියත නැති බව පැවසුනා මල්ල රජදරු සල්වනේ නියත නැති බව මෙතුන් කුසුම්මල් පිපේවා සත්සරින්දී ගයේවා දුක් දුරින් දුරු කෙරේවා මුතුන් සුවේ මග සෙදේවා මුතුන් සුවේ මග සෙදේවා ඉතින් පුංචි යාළුවනේ දෙසතියකට වරක් අපි ඔබ හමු වුණත් ඔබට අපත් සමග නිරන්තරයෙන්ම සම්බන්ධ වීමට පුළුවන් අපගේ වෙබ් අඩවියට පිවිසුනොත් www.dahamsewanesingitto.org. සෞභාග්‍යමත් යුගයක ඇස දිසි සාක්ෂිය සානම්පත්